බොරු කියනවා. පාඩු Tamanටනේ. පළවෙනි පාඩුව වෙන කෙනෙකුට වෙනවා. මගේ බොරුවෙන් තව කෙනෙක් රැවටෙනවා. රැවටිලා අපහසුතාවයටපත් වෙන්නත් පුළුවන්, පාඩු විඳින්නත් පුළුවන්. නමුත් මට සංසාරේ කී වාරයක් රැවටෙන්න වෙයිද? ඒ රැවටෙන්න කලින් මහා නිරේක හුඟක් දුක් විඳලා එන්න වෙනවා. බොරු කියාපු පවට. ආන් ඒක නොදන්න නිසා යාළුවන්ගේ බොරුත් අපි කියනවා. සමහර අය අපිට කියනවනේ මං අද අහවල් දිහා යනවා ගෙදරට කියන්න අහවල් දිහා ගියා කියලා. නැත්නම් නෝනට කියන්න අහවල් දිහා ගියා කියලා. ගිහින් තියෙන වෙන ගමන එයා ගියපු එක නිවැරදි කරගන්න මාළව්ව බොරුවක් කියනවා. මමත් බොරුව කියනවා. හැබැයි මං කියපු බොරුව මගේ යාළුවා ඉල්ලගෙන කවදාවත් එයා ඒකට වන්දි ගෙවන්නේ නැහැ. ඒ කියාපු බොරුවට යාළුවාගේ බිරිඳ, යාළුවාගේ මව්පියා, එහෙම නැත්නම් ගුරුවරයා රවට්ටපු පවට මං තනියම වන්දි ගෙවන්න ඕනේ. ඒක තමයි තියෙන ලොකුම අඥානකම. අනිත් එක තමයි යම් කෙනෙක් අපිට කියනවා නම් මං වෙනුවෙන් බොරුවක් කියන්න කියලා. ඒ මට හම්බෙලා ඉන්න මහා සත්පුරුෂයෙක්. ඇයි ඔහු වෙනුවෙන් මාව අපායට යවන්නේ? සත්පුරුෂයෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් ඔවුන් වහාම ජීවිතෙන් ඈත් කරන එක හරි වටිනවා. තව දවසක ඔවුන් වැරදි කරලා මම කළා කියලා කියන්නේ ඒ විදිහටම තමයි. අන් ඒක නිසා මේ මුඛය පාවිච්චි කරලා සමහර අය නිවනට යනවා. සමහර අය නම් නිරේට යනවා. එය තමන් තීරණය කරන්න ඕනේ ඔබ යන්නේ කොහාටද කියලා.